සැදැහැවත් පිංගතුනි, මේ ලෝකේ හොයන්න පීඩාවට පත්වෙන දේ තමයි සාධාරණය කියන්නේ. ඔබම ඔබේ ජීවිතේ දිහා ආපස්සට හිතලා බලන්න. ඔබ වැඩිපුර මුහුණ දීලා තියෙන්නේ සාධාරණ කම්වලටද එහෙම නැත්නම් අසාධාරණ කම්වලටද? මම අද ඔබට දේශනා කරන්නේ ජීවිතේ සියලු අසාධාරණ කම්වලින් නිදහස් වන මාවතයි. හැම අසාධාරණයකදීම හිත හදා ගන්න ආකාරයයි. ඒවට නොසැලී මුහුණ දෙන ආකාරයයි. පින්වතුනි, මේ ලෝකෙම ක්‍රියාත්මක වෙන්නේ අසාධාරණ කම් මත. ඉතින් ඔබ හොයන සාධාරණය ඔබට ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඉතින් මේ අඩුවෙන් ලැබෙන දෙයක් ඔබ හොයන්න ඔබම තමයි පීඩාවට පත් වෙන්නේ. ඔබට ඇහිලා ඇති සමහරු කියනවා මට ඔය අසාධාරණය පේන්න බෑනේ. මට නම් ඔය අසාධාරණය පෙන්වන්න බෑ. නේද? එහෙම කියන අය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ওই ප්‍රකාශය පවා කරන්නේ බොහෝම දේශයකින්. මේ ලෝකෙත් එක්ක බොහෝම ගැටීමකින් තමයි කතා කරන්නේ. හිතලා බලන්න, ඔබ කෙනෙක්ට මැරීගෙන ආදරය කරනවා. ඔබේ මුළු ජීවිතේම එක පුජ්‍යලයක් වෙනුවෙන් පුද කරනවා. හැබැයි අන්තිමේදී ඒ පුජ්‍යලයා බොහෝම මේ සිත්පිත් නැති විදියට ඔබව මගහැරලා දාලා ඔබව තනි කරලා වෙන කෙනෙක් එක්ක යනවා. අසාධාරණයිද නැද්ද? අසාධාරණයි. ඔබ බිරිඳක් විදියට පවුලේ සියලුම වගකීම් නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරනවා. මුළු ජීවිතේම පවුලක් වෙනුවෙන්, බැඳීම් වෙනුවෙන් කැප කරනවා. හැබැයි ඔබට එක ප්‍රශංසාත්මක වචනයක්වත් ලැබෙන්නේ නැතුව ඇති. ඔබ අගය කරන්නේ නැතුව ඇති. අසාධාරණයිද නැද්ද? අසාධාරණයි. ඔබ බොහෝම අවංකව මේ සමාජයේ මිනිස්සුන්ට උදව් කරලා ඇති. ඔවුන්ගේ හැම අඩුපාඩුවකදීම ඔබ ළඟින් ඉඳන් උදව් කරලා ඇති. හැබැයි ඔබට කරදරයක් වෙච්ච වෙලාවක ඒ කවුරුත් ඔබට පිහිට වෙලා නැතුවත් ඇති. අසාධාරණයිද නැද්ද? අසාධාරණයි. ඔබට ඒ වෙලාවට හිතෙනවා ඇති මේ ජීවිතේ කොච්චර අසාධාරණයිද? ඔබ ඔබේ රැකියාව වෙනුවෙන්, ඒ රැකියා ස්ථානය වෙනුවෙන් බොහොම අවංකව කැප වෙලා මහන්සි වෙලා සේවය කරනවා ඇති. හැබැයි මේ කොහෙවත් ඉන්න හරියට තමන්ගේ රැකියාව කරන්නේ නැති පිරිසක් එතන ආයතන ප්‍රධානියාට කේලම් කියලා ඔවුන්ගේ උසස් වීම් ටික හදා ගන්නවා ඇති. පඩි වැඩි කර ගන්නවා ඇති. අසාධාරණයිද නැද්ද? අසාධාරණයි පින්වතුනි. මේ හැම තැනකම ඔබට හිතට ලොකු ගැටීමක් එකතු කරලා දෙනවා මේ අසාධාරණ සිදුවීම්. හැබැයි පින්වතුනි, මෙතන තියෙන භයානකත්වය කියන්නේ මේ සිද්ධ වෙන හැම අසාධාරණයකටම වඩා අසාධාරණයක් ඔබ ඔබටම කරගන්නවා මේ හැම සිද්ධියකදීම. ඒ කොහොමද? ඔබ ඔබට අසාධාරණකම් කරන පුජ්‍යලයන් එක්ක ගැටීමක් ඇති කරගන්නවා නම්, ඔවුන්ට ද්වේෂ කරනවා නම්, ඔවුන්ට සාප කරනවා නම් ඔබ ඔබටම අසාධාරණයක් කරගන්නවා. ඇයි ඒ? ලොකු අකුසලයක් ඔබ රැස් කරගන්නවා. පින්වතුනි, මේ තැන්වල අපි ද්වේෂය ඇති කරගෙන උදා කරගන්න පුළුවන් ජයක් නැහැ. සාංසාරික වශයෙන් උදා කරගන්න පුළුවන් යහපතකුත් නැහැ. ඔබ ලක් වූවා කියලා හිතන අසාධාරණ කම්වලට එරෙහිව උදා කරගන්න පුළුවන් සාධාරණයකුත් නැහැ පින්වතුනි. ඔබට අසාධාරණයක් වුණා කියලා හිතෙන හැම වෙලාවටම හිතට එන්නේ මොකද්ද? ද්වේෂය, තරහව, අනිත් පුද්ගලයන් කෙරෙහි වෛරය,
පලිගැනීම මට නම් ඔය අසාධාරණය පේන්න බෑ කියලා අසාධාරණයට එරෙහිව සටන් වැදිච්ච මිනිස්සු සමහර වෙලාවට නතර වුණේ හිරගෙවල් වල පිංගතුනි. මිනීමැරුම් කරලා ගහමරාගෙන රණ්ඩු සරුවල් ඇති කරගෙන මේ ජීවිතේ විතරක් නෙවෙයි පරලොව ජීවිතෙත් ලොකු විනාශයකට ලොකු අසාධාරණයකට ඇද දමලා. හැබැයි පිංගතුනි මේ සමාජයේ වැරදි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි මේ අසාධාරණයට එරෙහිව මොන පව්කම කරත් මොන ප්‍රාණඝාතය කරත් කමක් නෑ කියලා හිතන පිළිවෙලක් මේ සමාජයේ අද වෙද්දි තියෙනවා පිංගතුනි. ඒ විතරක් නෙවෙයි මේ අසාධාරණයට එරෙහිව වැඩ කරන්න ගිහිල්ලා මිනී මරපු අය වීරයෝ කියලා සලකන සමාජයක් අද තියෙන්නේ. නේද? හිතුමතේ ජීවිතේ කියන ඒ ඝාතකය ගැන ඔබ අහලා ඇති. ඔහු සාධාරණය හොයාගෙන ගිහිල්ලා මිනිමරුම් ගණනාවක් කරලා තමයි නවතින්නේ. හැබැයි ඒ පුජ්‍යලයාව සාධාරණීකරණය කරන පිරිසක් මේ සමාජයේ ඉන්නවා. ඔහු ඒ තත්ත්වයට පත් උනේ ඔහුට වෙච්ච අසාධාරණකම් හින්දා කියලා. හැබැයි පින්වතුනි මේ ජීවිතේ ඔහු හිතනවා ඇති ඒ වගේ මේ සමාජයත් හිතනවා ඇති ඔහු යම්කිසි යුක්තියක් සාධාරණයක් දිනාගත්ත කියලා. හැබැයි සාංසාරික වශයෙන් ඔහුට විඳවන්න සිද්ධ වෙන විඳවීම දිහා බැලුවන් පස්සේ මට නම් හිතෙන්නේ මේ ලෝකේ වෙන කවුරුවත් කරනවට වඩා අසාධාරණයක් ඒ පුජ්‍යලයාටම කරගෙන තියෙනවා. ඇයි ඒ කරගත්තු පව්කම් වල යකුසල් වල ප්‍රාණඝාතයන් වල විපාක විඳින්න වෙන්නේ එයාටම තමයි. කල්ප ගාණක් ඒව ගෙවන්න වෙනවා පිංගතුනි. එහෙමයි මේ සංසාරයේ ස්වභාවය. ඒ වගේම අද වෙද්දී අපේ රටේ සියලුම ජනතාව බොහෝම වෛරයෙන් ද්වේෂයෙන් කටයුතු කරනවා. ලොකු ද්වේෂයක් ඇති කරගන්නවා හිතේ මේ දේශපාලකයෝ කෙරෙහි. මොවුන් දිහා බලලා මේ රටේ කී දෙනෙක් එක දවසකදී සාප කරනවද වෛර කරනවද? මේ හැම මොහොතකම තමන්ට කරගන්නේ ලොකු අසාධාරණයක්. මේ මිනිස්සු හිතනවා තමන් මේ ඡන්දය දීලා බලය දීලා පත් කරපු දේශපාලකයෝ ඔවුන්ගේ මේ අදූරදර්ශී වැඩපිළිවෙළවල් හින්දා මේ රටේ ජනතාවට අසාධාරණ විදියට බදු ගහලා තියනවා කියලා. අසාධාරණ විදියට බදු බරින් මිරිකිලා පීඩිතව ජීවත් වන ජනතාවක් තමයි අපේ රටේ ඉන්නේ. මොනව කරන්නද පිංගතුනි? මේක තමයි මේ සංසාරේ යනකොට මිදින්න වෙන අසාධාරණය. හැබැයි මේකෙන් නිදහස් වීමක් තියෙනවා පිංගතුනි. මම මේ කියන ක්‍රමය බාහිර ලෝකයේත් එක්ක ගැටිලා සටන් කරලා උන්ට වෛර කරලා මිනී මරලා ඉෂ්ට සිද්ධ කරගන්න සාධාරණයක් නෙවෙයි. මේ සාධාරණය කරගන්නේ තමන්ගේ මේ ජීවිතයටත් විතරක් නෙවෙයි. මුළු සාංසාරික ජීවිතේටම මුළු සංසාරයේ පුරාවටමයි මම මේ කියා දෙන වැඩපිළිවෙලෙන් ඔබට සාධාරණය ලැබෙන්නේ. පින්වතුනි මෙතන තියෙන්නේ අපි හිතන ක්‍රමය වෙනස් කරන වැඩපිළිවෙලක්. ඔබ චුට්ටක් හිතන්න අපේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ධර්මය දේශනා කරන අවස්ථාවකදී චින්චි මානවිකාව ඇවිල්ලා චෝදනා කරනවා මේ ළමයා බාර ගන්න කියලා. නේද? කුසේ ඉන්න ළමයාගේ තාත්තා තමයි බුදුහාමුදුරුවෝ කියලා. බලන්න කොච්චර දරුණු චෝදනාවක්ද කරන්නේ. නේද? චුට්ටක් ඒක ඔබට ඇප්ලයි කරගෙන බලන්න. ඔබ පිරිසක් මැද්ද ඉන්නකොට මෙහා සමාජයක් මැද්ද ඉන්නකොට ඔබට ඇවිල්ලා එහෙම චෝදනා කරොත් ඔබට ඒක දරා ගන්න පුළුවන්ද? අපිට මේක නිකන් කතාවක් විදියට විතරයි මෙච්චර කල් දැනුනේ. හැබැයි ඒක තමන්ට වෙච්ච දෙයක් කියලා ඇප්ලයි කරගෙන බැලුවම් තේරෙනවා ඒකේ තියෙන බරපතලකම. හැබැයි
අපේ බුදුහාමුදුරුවෝ එක අසාධාරණකමක් විදියට දැක්කද? උන්වහන්සේට හිතන්න තිබුණා මම මේ සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට පාරමිතා ධර්ම පුරලා ඊට පස්සේ නොයෙකුත් පින්කම් කරලා අංග පරිත්‍යාගයන් කරලා ලබාගත්තු බුදු පදවිය. එහෙම මේ බුදු වෙලත් මට මෙහෙම චෝදනා එනවනේ. මෙච්චර පින්කම් කරලා මේ ලබන්න තියෙන ඉහළම පදවිය වෙන බුදු පදවිය ලබලත් මට ලෝකෙන් ගැරහුම් නින්දා අපහාස එනවනේ. මේ ලෝකෙ කොච්චර අසාධාරණද? හැබැයි උන්වහන්සේ එහෙම හිතුවද කවදාවත්? කවදාවත් එහෙම හිතුවේ නෑ පින්වතුනි. උන්වහන්සේ දැක්කා ඒ සිද්ධිය සිද්ධ වෙන්නෙත් කිසියම් කර්ම විපාක තත්වයන් හින්දා. ඒ හැම දෙයකටම තිබුණ කර්ම විපාකමය පසුබිමක්. ඔබට මේ ජීවිතේ සිද්ධ වෙන බොහෝ සිදුවීම් මතු පිටින් බැලුවම් පස්සේ පේනවා ඇති මේවා දෙයනේ කොච්චර අසාධාරණද කියලා. මම මේ මෙච්චර හොඳට ඉද්දිත් මට මෙහෙම වෙනවනේ කියලා. ඇත්ත. ඔබ හොඳට ඉන්නවා ඇති මේ ජීවිතේ මේ ආත්මේ. හැබැයි ඔබ මේ අතීත ජීවිතවල මේ සංසාරයේ පුරාවට ඔබ මොන විදියට හැසිරුණාද කියන්න ඔබ දන්නවද? ඔබ දන්නේ නෑ පින්වතුනි. ඔබ මොන විදිහේ අසාධාරණකම් අනිත් අයට මේ අතීත ජීවිතවල කරලා තියනවද කියන්න ඔබ කවුරුවත් දන්නේ නෑ. ඉතින් මේ වෙලාවට ඔබ දක්ෂ වෙන්න ඕනි මේ දේ කල්පනා කරන්න. ඔබ මේ ජීවිතේ කාටවත් අසාධාරණයක් කරලා නැත්නම් ඒත් ඔබට අසාධාරණයක් වෙනවනම් ඔබ හිතන්න ඕනි මේ එන්නේ මගේ ජීවිතේ අතීත කර්ම විපාකයක් වෙන්න පුළුවන්. මම මේ ජීවිතේ හොඳට ජීවත් වුණා ඒක හරි. හැබැයි මං අතීත ආත්මවල නේද මේ සංසාරේ අනවරාග්‍රයනේ පින්වතුනි. කාලයක් පණවන්න බෑ. කල්ප කෝටි ලක්ෂ ගාණක් නේද? අපි මේ සංසාරේ ඇවිල්ලා තියෙනවා. ඉලක්කමකින් කියන්න බෑ. ඒ ආපු කාලාන්තරය පුරාවට මොන අකටයුතුකම් මොන පව්කම් මොන විදිහේ අසාධාරණකම් අපේ අතින් වෙලා ඇද්ද නේද? මොකද පින්වතුනි සමහර ආත්මවල නෙවෙයි බොහෝමයක් ආත්මවල අපිට බුදුදහමක් අහන්න ලැබෙන්නේ නැහැ. බුද්ධ වචනයක් අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට අපි හැසිරෙන්නේ සත්තු වගේ නේද? එතකොට මේ සාධාරණයක් අසාධාරණයක් හොයන්න නැතුව අපි හැසිරලා ඇති. අනිත් අය බොහෝම පාඩුවේ ජීවත් වෙද්දී අපි ඔවුන්ගේ ජීවිතවලට නොයෙකුත් හිංසා පීඩා කරලා ඇති. අසාධාරණකම් කරලා ඇති. අනිත් අයට බොරු පලාපොරොත්තු දීලා ඒගොල්ලෝ රවටලා ඇති. ආදරය කරනවා කියලා නේද? තමන්ගේ පවුලේ වගකීම් හරියට ඉෂ්ට සිද්ධ කරන්න නැතුව ඒ පවුලේ උදවිය මග ඇරලා ඇති. වගකීම් අතහැරලා එහෙම දේවල් සිද්ධ වෙලා ඇති. එහෙම දේවල් ඒ දේවල් වල විපාක වශයෙන් මේ ජීවිතේ තමන්ට නොයෙකුත් විදිහේ අසාධාරණකම් වෙනවා ඇති. දෙයක් තියෙනවා පින්වතුනි මේ ජීවිතවල අම්මා තාත්තා සහෝදරයෝ එතකොට දරුවෝ බිරිඳ එහෙම නැත්නම් ස්වාමියා මේ හැම සමීප බැඳීමක්ම කර්මානුරූපයි පින්වතුනි. තමන් කරගත්තු කුසල අකුසල් අනුව තමයි තමන්ට අම්මා තාත්තා වුණත් දරුවෝ වුණත් බිරිඳ වුණත් ලැබෙන්නේ. ඇයි ඒගොල්ලෝ මත අපේ ජීවිතේ සතුට අපේ බලාපොරොත්තු වන සැනසීම රඳා පවතිනවද නැද්ද? රඳා පවතිනවා පින්වතුනි. අපේ මුළු ළමා කාලෙම රඳා පවතින්නේ අපේ අම්මා තාත්තා මත. ඒගොල්ලොන්ගේ හැසිරීම තීරණය කරනවා අපි සතුටින් ඉන්නවද අපි දුකින් ඉන්නවද කියලා. ඉතින් ඔබට කිසිම හේතුවක් නැතුව පොඩි කාලේ ඉඳන්ම අම්මයි තාත්තයි වෙනස්කම් කරනවා නම් ඔබ නොසලකා හරිනවා නම් ඔබට දැඩි ලෙස කර්කශ විදියට සලකනවා නම් ඒක කර්ම විපාක තත්ත්වයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මට අසාධාරණකම් කරනවා කියලා මතයක් ඔළුවට දාගෙන
ඔබේ දෙමව්පියොන් එක ගැටුණොත්, ඔබේ දෙමව්පියන්ට වෛර කරන්න පටන් ගත්තොත් අසාධාරණය වෙන්නේ කාටද? ඔබටම තමයි පින්වතුනි. තව දුරටත් සංසාරේ බොහෝ විඳවමින් යන්න සිද්ධ වෙනවා. හිතන්න, ඔබේ ස්වාමියගෙන් හරි, දරුවන්ගෙන් හරි, එහෙම නැත්නම් ආදරය කරන කෙනාගෙන් හරි ඔබට හිංසා පීඩා එනවනම්, ඔබ නොසලකා හරිනවනම්, ඔබ කොච්චර ආදරය කරත් ඒ ආදරය තඹ දොයිතුවකට මායෙන් කරන්න නැත්නම්, ඔබ හිතුවොත් ඒක අසාධාරණයි කියලා, ඔබටමයි අසාධාරණයක් වෙන්නේ. ඔබ එතන ඉඳන් පටන් ගත්තොත් ඔවුන්ට වෛර කරන්න ඔබට සිද්ධ වෙනවා විඳවන්න. අනිත් එක තමයි පින්වතුනි, ඇත්තම කිව්වොත් ඔබ පිළිගන්නවා නම් පිළිගන්න, ඒ පිළිගන්න මට්ටමට මනස හදාගන්න. අපිට සිද්ධ වෙන මේ බාහිරින් වැරදි සිද්ධ වෙනවනේ. කියන්නේ බාහිරින් පුජ්‍යල අපිට හිංසා කරනවා, පීඩා කරනවා, නින්දා කරනවා, අසාධාරණකම් වෙනවා. මේ හැම දෙයකම වැරදිකාරයෝ වෙන කවුරුවත් නෙවෙයි. අපිම තමයි වැරදිකාරයෝ. අපේ අතේමයි වැරද්ද. මොකද්ද අපි කරපු වැරද්ද? කරපු වැරද්ද තමයි පින්වතුනි, කෙලෙස් සහිතව ජීවත් වීම. මේ සංසාරයේ ගමන් කිරීම තමයි අපි කරපු වැරද්ද. ඒ වැරද්ද නිසා තමයි අපි මේ දිගින් දිගටම සංසාරේ යන්නේ. ඉතින් කෙනෙක් සංසාරේ යනවා නම් මේ දේවල් උරුමයි. නේද? මොකද්ද මේ දේවල් උරුම වෙන්නේ නැහැ කියන්න අපිට තියෙන සහතිකේ? අපිට සහතිකයක් නැහැ නේ පින්වතුනි. අපිටත් මේ දේවල් උරුමයි. මේ ලෝකේ යම්තාක් දුක්ඛම් කටළු ඇද්ද, යම් කිසි මොහොතකදී ඒ දේවල් ඔබේ ජීවිතයටත් පැමිණෙයි කියලා ඔබ හිත හදාගෙන ඉන්න. බලාපොරොත්තු වෙන්න. මොකද ඒ දේවල් සංසාරේ යන කෙනෙකුට උරුමයි පින්වතුනි. අසාධාරණයට ලක්වීම, නොසලකා හැරීමට ලක්වීම සංසාරේ යන කෙනෙකුට උරුමයි. ආර්ථික වශයෙන් පීඩාවට පත්වීම, ජීවිතේ බැඳීම් නිසා පීඩාවට පත්වීම, මේ සංසාරේ යන ඔබට, මට, අපි හැමෝටම උරුමයි. අපි කරපු වැරද්ද තමයි කෙලෙස් ප්‍රහාණය කිරීමට වීර්ය නොකිරීම. මේ සංසාරේ පුරාවට අපි ඒ වැරද්ද කරලා තියෙනවා. ඉතින් ඔබ මේ ජීවිතෙත් ඒ සිද්ධ වෙන අසාධාරණ කම්වලදී වෛර කර කර ලෝකයේත් එක්ක ගැටි හිටියොත් මොකද වෙන්නේ? තව අසාධාරණයක් ඔබටම කරගන්නවා. දැන් ඔය පිළිවෙලට හිතුවොත් ඔබට අසාධාරණයක් වෙනකොට ඔබේ හිතේ ද්වේෂය ඇති වෙයිද? නෑ පින්වතුනි. හිතේ ද්වේෂයක් ඇති වෙන්නේ මං ඔය කියපු පිළිවෙලට හිතුවොත්. කොහොමද හිතන්නේ? පළවෙනියට හිතන්න පුළුවන් මේක මගේ කර්ම විපාක තත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම තවත් කර්ම කරගන්න ඕනේ නෑ. එහෙම වුණොත් තව දුරටත් මට මේ වගේ අසාධාරණයන් තමයි සිද්ධ වෙන්නේ. හරිද? පළවෙනියට අපි එහෙම හිතුවා. එහෙම හිතුවන් පස්සේ ඔබේ ද්වේෂය අඩු වේවි. ඔබේ ගැටීම අඩු වේවි. සමහර විට සම්පූර්ණයෙන්ම නැති වේවි. ඒකට හිත හදා ගන්න පින්වතුනි. මේ ලෝකයෙන් අසාධාරණකම් වෙනකොට ඒක පිළිගන්න. මේක තමයි ලෝක ස්වභාවය. මට විතරක් නෙවෙයි, සාරාංශකේය කල්පලක්ෂයක් පෙරම් පුරපු බුදුහාමුදුරුවන්ටත් අසාධාරණකම් වුණාද නැද්ද? වුණා. උන්වහන්සේටත් නින්දා ආවා, අපහාස ආවා. උන්වහන්සේටත් මේ දේවදත්ත ගල් පෙරළුවා. නේද? කිසිම මේ වැරද්දක් නොකරෙද්දී උන්වහන්සේගේ ජීවිතේ නැති කරන්න පවා නොයෙකුත් උපක්‍රම යෙදුණා. තුරුන්වහන්සේට දානේ වැරදුනා සමහර කාලවල වල. එහෙම ඒ දේවල් උන්වහන්සේ අසාධාරණයක් විදියට දැක්කේ නෑ. ඒ උපේක්ෂාවෙන් විඳ දරාගත්තා. හරිද? ඒ විදියට කර්ම විපාක පසුබිම දැක්කන් පස්සේ අපිට පුළුවන් මේ ගැටීම, ද්වේෂය නැති කරගන්න. ඊට පස්සේ මම දෙවෙනි පොයින්ට් එක විදියට ඔයාලට කිව්වා, ඒ තමයි මේ වැරද්ද අපේ. වැරද්ද Tamanට දාගන්න හැමදෙස්සෙම. වැරද්ද Tamanටම දාගන්න. ඒ කොහොමද?
මොකක්ද අපි කරලා තියෙන වැරද්ද? සංසාරේ අනේක. හැමතිස්සෙම ඒකත් මතක් කරගන්න. මම මේ ඉපදිච්ච හින්දානේ මේ හැම අසාධාරණ කමක්ම මට වෙන්නේ නේද? මං කෙලෙස් ප්‍රහාණය කරලා තිබුණා නම් මං උපදින්නේ නෑනේ. මං කෙලෙස් සහිතව සංසාරේ අනේක තමයි වැරද්ද. වෙන කාගේවත් නෙවෙයි. ඔයා හිතන්න පොඩ්ඩක් මෙහෙම උදාහරණයක්. යම් කිසි කැලයක් මැදින් යනවා නම් සපත්තු දෙකක්වත් සෙරෙප්පු දෙකක්වත් නැතුව ඒ කැලේ කටුත් තියනවා නම් කකුල් දෙකේ කටු ඇනෙනවද නැද්ද? කටු ඇනෙනවාම තමයි. මොකද ඒ කැලේ කටු තියෙන හින්දා. ඉතින් ඔයා හිතුවොත් මේ කටු ඇනෙන එක හරි අසාධාරණයි කියලා. ඔයා එහෙම හිතන එක සාධාරණයිද? නෑ පින්වතුනි. මොකද අපේම වැරද්ද. අපි යන්නේ කටු පිරිච්ච කැලයක් කරහා. ඒ මදිවට අපි සෙරෙප්පු දෙකක්වත් දාගෙන නෑ. ඉතින් මේ කටු ඇනෙන එක සාධාරණයි. ඒ වගේ තමයි මේ සංසාරේ යනවා කියන එකත්. මේ සංසාරේ යන කෙනාට නොයෙකුත් දුක් පීඩා මේ අටලෝ දහමම උරුමයි. හරියට අර කැලේ යන කෙනාට කකුලේ කටු ඇනෙන එක උරුමයි වගේ. හැබැයි මේ කැලේ යද්දී අපිට සෙරෙප්පු දෙකක් දාගන්න පුළුවන්. තවත් කටු ඇනෙන එක නවත්ත ගන්න. ඒ කොහොමද? ඒ තමයි මේ ධර්මයේ භාවිතාව. වෛර නොකර ඉන්න එක. ද්වේෂය ඇති කරගන්න නැතුව ඉන්න එක. ඒක තමයි ඔබ දාගන්න සෙරෙප්පු දෙක. එහෙම වුණොත් ඊළඟ ජීවිතවලදීවත් ඔබට කටු නොඇනී ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ ජීවිතේදීත් ද්වේෂයෙන් හිත පුච්ච ගන්න නැතුව නේද? බාහිරින් මොන හිංසාව මොන විදියේ පීඩාවක් ආවත් ඔයාට පුළුවන් ඔයාගේ අභ්‍යන්තරය ඔබේ අධ්‍යාත්මය හිංසාවට පීඩාවට පත් කරගන්න නැතුව ඉන්න. ඊළඟට පින්වතුනි ඔබට මෙහෙමත් හිතන්න පුළුවන්. මේ ධර්මයේ එක උදාහරණයක් තියෙනවා. ඔබ කිසිම වැරද්දක් නොකර ඉඳිද්දී ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා ඔබව ඔළුවෙන් හිටවනවා. ඔළුවෙන් හිටවලා ඔබේ කකුල් දෙක දෙපැත්තට ඇදලා කියතකින් ඔබේ ශරීරය දෙපැත්තට ඉරලා යන්න කපලා දානවා. හරිද? ශරීරය දෙකට වෙන්වෙන්නව මැදින් කපනවා කකුල් දෙක ඈත් කරලා. එහෙම කරද්දිත් ඔබ අල්ප මාත්‍ර වූ දේශයක් ඇති කරගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ තරමට ඉවසන්න කියලා මේ බුදුදහමේ විස්තර වෙනවා. කිසිම වරදක් නොකර තිබියදීත් ඔබට එන හැම පීඩාවක්ම ඉවසන්න. මොකද ඔබ ද්වේෂය ඇති කරගත්තොත් අර සිද්ධ වෙන පීඩාවට වඩා 100,000 ගුණයක පීඩාවක් ඔබට සාංසාරික වශයෙන් විඳින්න සිද්ධ වෙනවා. අකුසල් වල විපාක වශයෙන් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි අද ඉඳන් ඔබ ජීවත් වෙන්න පුරුදු වෙන්න මේ එදිනෙදා මුහුණ දෙන අසාධාරණ කම්වලදී ද්වේෂය ඇති කරගන්න නැතුව ගැටීම ඇති කරගන්න නැතුව ඒ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න. මේක මගේ වැරද්දක් කියලා දකින මට්ටමට හිත හදාගන්න. එහෙමුණත් පුළුවන් පින්වතුනි ඔබට සාංසාරික වශයෙන් විඳවීමෙන් නිදහස් වෙන්න. දැන් ඔබ අද ඉඳන් නිවුස් බලලා හරි එතකොට මේ අනිකුත් සමාජ මාධ්‍ය පාවිච්චි කරලා හරි මේ දේශපාලකයන්ට මේ පාලකයන්ට වෛර කර ජීවත් වෙන එක නතර කරන්න. මොකද ඒ ද්වේෂය වඩනවා නම් ඔබ නිතරම ඒක ඔබේ ඊළඟ උප්පත්තියට බලපානවා. ඔබ මොන පුණ්‍ය කර්මය කරත් වැඩක් නැහැ. හිතින් ඔබ ඇලීම් ගැටීම් සහිතව ජීවත් වුණොත් අවසාන මොහොතේදී ඔබට ඒව අමතක කරගන්න බෑ එකපාරට. ඔබට ඒ වගේ මිදෙන්න බෑ එකපාරට. ඔබ ජීවිතේ පුරාම කාට හරි වෛර කර හිටියනම් කාත් එක්ක හරි ගැටීමකින් ජීවත් වුණා නම් පින්වතුනි අර කරපු පින්කම් සියල්ල පරාදයි. මොකද අවසාන මොහොතේ ඔබේ මේ ඊළඟ උත්පත්තිය තීරණය කරන්නේ අර චුතිසිත. ඉතින් චුතිසිත වශයෙන් ඔබ හිතට
ඉස්මතු වෙලා ආවොත් කාත් එක්ක හරි ද්වේෂයක්, ගැටීමක් ඔබට වෙනවා ලොකු අසාධාරණයක්. ඒ අසාධාරණය කරගත්තේ ඔබ විසින්මයි, වෙන කවුරුවත් විසින් නෙවෙයි. අපේ බෝසතාණන් වහන්සේ ශාන්තිවාදී තවුසා වශයෙන් ඉපදිලා එද්දී ඒ ශාන්තිවාදී තවුසගේ අත් දෙකත් කපලා දානවා. එක රජෙක් විසින් ඒ තාපසයත් එක්ක අනිසි විදියට කෝපය ඇති කරගෙන ඒ තවුසගේ අත් දෙකත් කපලා දානවා, කකුල් දෙකත් කපලා දානවා. අවසානයේට ඒ තාපසයාගේ පපුවට පයින් ගහනවා. හරිද? ඒත් උන්වහන්සේ අවසාන මොහොතේදීත් කියනවා මම ඉවසනවා නේද? මම ඔබට ශාන්තිය වඩනවා. මම ඔබට මෛත්‍රී කරනවා කියලා. උන්වහන්සේ එච්චර පීඩා විඳලත් වෛරයක් ඇති කරගත්තේ නැහැ. එච්චර අසාධාරණයකට ලක් වෙලත් වෛරයක් ඇති කරගත්තේ නැහැ. හැබැයි අවසාන තප්පරේදී හරි තරහක් ඇති කරගත්තා නම් ඒක ඊළඟ භවයට බලපානවා. හැබැයි උන්වහන්සේ අපවත් වෙන්නේ ඒ ආත්මයේදී බොහොම මෛත්‍රී සහගත සිතකින් දිව්‍ය ලෝකෙ උපදින ඊළඟට. අන්න බලන්න, තමන්ට මේ ජීවිතයේදී අසාධාරණයක් වෙලත් උන්වහන්සේ දක්ෂ වුණා ඊළඟ ජීවිතයට ඒ අසාධාරණය වෙන එක වළක්ව ගන්න. අන්න එහෙමයි මේ ධර්මය පුරුදු කරන කෙනා අසාධාරණයන්ට මුහුණ දෙන්නේ. කොහොමද? ඉවසීමෙන්, ඒ වගේම ප්‍රඥාවෙන්, ඒ වගේම උපේක්ෂාවෙන්, ශාන්තියෙන්. මේ වගේ ගුණධර්ම තමයි තමන්ට අසාධාරණයක් වෙනකොට ඉස්මතු කරලා ගන්න. ඔබ හැම වෙලාවෙම හිතන්න, මම පලිගන්නවත් අනිත් කෙනාට වෛර කරන්නවත් සාධාරණය හෝ යුක්තිය ඉටු කරගන්න මම දඟලන්න ඕනේ නැහැ. කර්මය විසින් ඒක කොහොමත් කරાવી නේද? ඔබට යම්කිසි හිංසාවක්, පීඩාවක්, අසාධාරණයක් යම්කිසි කෙනෙක් කරනවා නම් ඒක ඒ කෙනාට මේ ජීවිතේදීම හෝ ඊළඟ ජීවිතේදී හෝ සංසාරේ කවද හෝ ඒකට ඒ වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒකට විඳවන්න සිද්ධ වෙනවා. ඒක ඒ විඳවීම, ඒ දඬුවම ඔබ දෙන්න අවශ්‍ය නැහැ. ඒකට ඔබ හවුල්කාරයෙක් වෙන්න එපා. එහෙම වුණොත් ඔබටමයි තව කර්ම රැස් වෙන්නේ. ඒ නිසා පින්වතුනි, මම කියපු කාරණා හොඳට මතක් කරගන්න. ඒ ප්‍රායෝගික ජීවිතයේදී භාවිතා කරන්න. ඔබට අසාධාරණකම් වෙනකොට, ඔබට ඒගොල්ලොත් එක්ක ද්වේෂය ඇති වෙනකොට, ඔබ ඒගොල්ලොත් එක්ක ගැටීම්, රණ්ඩු සරුවල් ඇති කරගන්න යනකොටම ටක් ගාලා මතක් කරගන්න මං කිව්ව දේවල් 4. මොකද්ද? පළවෙනි එක තමයි මේක මගේ අතීත කර්මයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේගොල්ලොත් එක්ක ගැටෙන්නේ නැහැ කියලා හිත හදාගන්න. ඊට පස්සේ අංක 2 මොකද්ද? මගේමයි වැරද්ද. මොකද්ද වැරද්ද? කෙලෙස් සහිතව සංසාරේ අනේක. ඒ නිසා මේක මගේ වැරද්ද කියලා, මේක මට උරුම දෙයක් කියලා හිත හදාගන්න. අනිත් එක මෛත්‍රී කරන්න නේද? දේවල් උපේක්ෂාවෙන් බාර ගන්න. මේ කෙනාට එක්ක මම වෛර කරොත් මමමයි ඊළඟට තව අසාධාරණයකට පත් වෙන්නේ. සිද්ධ වෙච්ච අසාධාරණයට වඩා ලොකු එකක් මම මටම කරගන්නයි හදන්නේ කියලා ටක් ගාලා හිත නවත්ත ගන්න. අංක 4 ශාන්තිය. අපේ අර බෝසතාණන් වහන්සේ ඉවසුවා වගේ ඒ සිද්ධිය මතක් කරගන්න. උන්වහන්සේ අතපය 4ම කපල දෙබියදිත් උන්වහන්සේ ශාන්තිය වැඩුවා හිතේ. එහෙනම් මමත් මගේ හිතේ ශාන්තිය ඇති කරගන්නවා. මේ ලෝකෙම මට අසාධාරණකම් කරක් කමන්නේ. මම ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ පැත්තේ. මම පිළිපදින්නේ බුදුහාමුදුරුවන්ගේ වචනය. මම ඊළඟ ජීවිතේ නම් මෙහෙම අසාධාරණකම් මට වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හිතලා ඒ හැම පීඩාවක්ම මෛත්‍රියෙන්, ශාන්තියෙන් ඉවසන්න පින්වතුනි. අන්න එහෙම කරනකොට ඔබ මේ ලෝකේ සියලුම අසාධාරණකම් වලින් සාංශාරික වශයෙන් නිදහස් වෙනවා. සදාකාලිකවම ඔබ නිදහස් වෙනවා. හොඳයි පින්වතුනි, මං හිතනවා ඔබ මේ දේවල් ප්‍රායෝගිකව ජීවිතේදී භාවිතා කරයි කියලා. මගේ එකම බලාපොරොත්තුව ඒක.
වෙන මොකක්වත් නෙවෙයි. මම මේ ගන්න වෙර වීරිය ඔක්කොම කරන්නේ ඔබ ප්‍රායෝගිකව මේ දේවල් භාවිතයට ගනී කියන බලාපොරොත්තුවෙන්. බොහොම මෛත්‍රියෙන් මේ කටයුතු කරන්නේ ඒකයි. ඉතින් මගේ අවසාන ඉල්ලීමත් ඒක තවත් කවදාවත් කාත් එක්කවත් වෛරයක් ගැටීමක් ඇති කරගන්න එපා. මොන අසාධාරණය වුණත් මොන දේ වුණත් පින්වතුනි. ඒකට කොන්දේසි නෑ. කොන්දේසි විරහිතව අසාධාරණය විඳ දරා ගන්න. හොඳයි. ඔබ මෙතෙක් වේලා උතුම් ධර්මය ශ්‍රවණය කරලා මහඟු පිනක් රැස් කරගත්තා. බැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඉතාමත්ම ඉක්මනින් මේ සංසාරයෙන් අත මෙදීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසම හේතු වාසනා වේවා, පාරමිතා ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඔබට පුළුවන් මේ ධර්ම දාහනයට දායක වෙන්න. මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තව කෙනෙක්ට මේ ධර්මය අහන්න ෂෙයා කරන්න. තව කෙනෙක්ට මේක යවන්න. එතකොට ඒගොල්ලොත් අහලා මේ ධර්මයට නැඹුරු වේවි. හරිද? එතකොට මේ ධර්ම දාණය ඔබට සමීප කරවන්නට අද දවසේදීත් අපිට දායකත්වය ලබා දීලා තියෙනවා ශ්‍රංගිලා හෝටලයේ සේවය කරන බානුක ධනංජය මහතා. එතුමාගේ අරමුණ වෙලා තියෙන්නේ ඒ කරන සියලුම රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමටත් ඒ වගේම ඉතාමත් ඉක්මනින් මේ සංසාරයෙන් අත මිදීමටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියන එක. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඒ සියලු අරමුණු සඵල වෙන්න කියලා. හොඳයි පින්වතුනි, තවත් වැදගත් ධර්ම දේශනාවකින් අපි හම්බ වෙමු. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.